කරන ප්‍රධාන ජල මූලාශ්‍ර අතර පිරිමඩු වැවට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. ඓතිහාසික වටිනාකමක්ද මේ වැවට හිමි. වර්ග කිලෝමීටර් 8ක් පුරා පැතිර තිබෙන මේ වැවෙන් විශාල ප්‍රමාණයක ගොවිබිම් පෝෂණය ලබනවා. වැව මැද පිහිටි කුරුළුදුව සංචාරක මෙන්ම නේවාසික පක්ෂීන්ගේද පාරාදීසයක්. එසිදි ගානෙන් මේ ප්‍රදේශය නිදහස් කරගත්තට පස්සේ දැන් ඉදිරියේදී මේ ප්‍රදේශයේ ජනතාවට නැවතත් Tamanගේ වගා කටයුතු අසනු සාර්ථකව කර ගැනීමට හැකියාවක් ලැබේවි. පිරිමඩු ප්‍රදේශයෙන් පසු වන්නේ සටන් දිනේ අප මේ ගමන් කරන්නේ මුන්ඩිමුරුක්කු, කිරඩ්ඩිකුளම්, නඩකණ්ඩාල්, බවුනිකුளම් හරහා මුලතිව් මල්ලාවි ප්‍රදේශයටයි. හමුදාවේ ගමන් මඟ වළක්වා ගැනීම සඳහා එල්ටීටීය සැපයුම් මාර්ගද ආවරණය වනසේ විශාල පස්වැටි ඉදිකර තිබූ අයුරුයි මේ. මේ එල්ටීටීය ඉදිකල යුදාකලක් විශේෂයෙන්ම සන්නාසන්නාත් රටවල ගමන පැමිණීම බාධා කිරීමටයි එල්ටීටීය මේ ඉදිකර තිබෙන්නේ. මාගේ උසට වඩා ඉතාමත් ඉහළින් ඔවුන් මේ ඉදිකර තිබෙන විශේෂම අඩි 7ක් පමණ ඉහළට මේ යුදාකල ඔවුන් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම ඔවුන් යුදා තිබෙන පස්වැටියක් අඩි 12ක් පමණ උසට යොදා තිබෙන්නේ. ඉතින් මේන් අපිට පැහැදිලිව වෙන එල්ටීටීය කොතරම් ආකාරයේ උපක්‍රම යොදනවද හමුදාවේ ගමන් මඟ වළක්වා ගැනීම සඳහා. මල්ලවන් කොටු කරගත් මල්ලාවි මෙහෙයුම. ඒක තුනක් ගන්න වගේ බාදන් සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි දකුණු ප්‍රදේශයේ බවුනිකුළම් වැව් මැත්තේ උතුරුතරව අභියත. දැන් මේ ස්ථානය අත්පත් කරගෙන මෙහෙයුමට එක්ුණේ 7 වන සිංහ රෙජිමේන්තුවේ බටපිරිස්. දැන් මේ ස්ථානයේදී එල්ටීටී නායකයෙක් වන පල්ලවන ඇතුළු පිරිසක් කොටු කර ගැනීමට මේ බටපිරිස් සමත් වුණා. ඉතින් ඒ මෙහෙයුමට නායකත්වයේ දුන්නු නිලධාරියෙක් අපතම සිටින කොයි ආකාරයෙන්ද මේ ස්ථානයේදී ඔහු ඇතුළු පිරිස කොටු කරගන්නේ? ඇත්තටම මට මෙම ස්ථානයට මෙම භූමියට පැමිණි අවස්ථාවේදී මට හැඟී ගියා මෙම ස්ථානය තමයි සතුරාට එකම මාර්ගයක් කියලා තිබ්බේ සතුරාගේ භූමි ප්‍රදේශය කරා පලා යාම සඳහා. එතෙන්දී මම තේරුම් ගත්තා මේ අවස්ථාවේදී ප්‍රකාශිත පාර දීමක් දියත් කරලා මේ සතුරු බටපිරිස අපේ භූමිය තුල රඳවා ගන්න. ඒ අය කොටු කර ගැනීම හැකියාව මට තියෙන බව තේරුම් ගියා. ඒ අනුව මගේ බටපිරිස ඉතාමත් සූක්ෂමවරින් මම මෙතන ස්ථානගත කිරීමෙන් අනතුරුව මට හැකියාව ලැබුණා පල්ලවන් ඇතුළු ත්‍රස්තවාදීන් 35 දෙනෙක්ට අධික ප්‍රමාණයක් මෙම ස්ථානයේ කොටු කර ගැනීම. බවුනිකුළම් වැව අසලදී ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එල්ටීටී නායක පල්ලවන් ඇතුළු පිරිස කොටු ස්ථානයයි මේ. දැන් මේ ස්ථානයේදී එම පිරිසට ප්‍රහාර එල්ල කළේ 7 වන සිංහ රෙජිමේන්තුවේ පාබල බලඇණියේ බටපිරිස්. දැන් ඒ ප්‍රහාර එල්ල කළපු සාජන් මේජර් අපි සමග සිටිනවා. කියන කොයි ආකාරයෙන්ද මේ ස්ථානයේදී ප්‍රහාර එල්ල කළේ? උදෑසන 5:45 විතර මම මේ මෙතන ඉද්දි මෙතන සද්දයක් ආවා 35ක වාගේ සංඛ්‍යාවක. ඊට පස්සේ වෙලා බලද්දී අපිට තේරුණා මේ ත්‍රස්තවාදීන් කියන එක. මොකද ඒ කට්ටිය දෙවලෙන් කතා කරලා ඊට පස්සේ ඒ කට්ටිය පද්දේ මෙතන දිගටම ඇහුණා හරක් සංචෝක් යනවා වගේ. ඊට පස්සේ අපි මෙතනදී ප්‍රහාරයක් එල්ල කරද්දී ඒ කට්ටිය නැවතත් අපගේ පසුපසට ගියා. ඊට පස්සේ ඒ පසුපස අපි ලුහුබන්දිමින් ප්‍රහාර එල්ල කරගෙන යන අවස්ථාවේදී ආදරණීය නිලධාරීතුමාගේ උපදෙස් පරිදි ඒ කණ්ඩායමෙන් නැවත ලෙටන රත්නායක සමග බටපිරිස් ප්‍රමාණයක් ඒවලා තිබුණා. ඊට පස්සේ මේ සායම් මේජර් මෙතන ඉඳලා මම හම්බ වෙනකම් මෙතනට ආවා. ආවට පස්සේ සායම් මේජර් මගේ ස්ටේට්මන්ට් එකක් ලින්ක් කරගෙන නැවත
උන් එතන ආරුවෙන් පැනලා තිබ්බා. මම ආරුව ගාවට ගිහින් බලනකොට ආරුව ගාවෙන් ආරුව දිගේ වතුරත් බොර කරගෙන පල්ලෙහාට දුවලා තිබ්බා. ඊට පස්සේ ඒක ට්‍රැකින් කරගෙන ඒ පස්සෙන්ම ගියා. පස්සෙන් ගිහිල්ලා පල්ලවන් මැරිච්ච තැන ගාපු තැන තමයි ලීඩේ හිටියේ එතන. මේ හමුදා ප්‍රහාරයෙන් මරමුවටපත් වූ LTT චාල්ස් ඇන්තනි බලකායේ දෙවන අනුදින්නා වශයෙන් සිටි පල්ලවන් ඇතුළු වියගිය LTT සමාජිකයින්. ඊට එතනින් එහාට මායි ටයිම් එක බලනකොට මේ තිබ්බා ලේ පාරක්. එක්කෙනෙක් ගිහලා තිබ්බා ලේ පාර. ඒ කියන්නේ තුවාල විලා ලේ හලාගෙන එන්න ගිහින් තිබ්බා. නැවත අපි ට්‍රැකින් කරා ලේ පාර දිගෙන් බලාගෙන පැනපු පැත්ත බලාගෙන නැවත ගියා. ඒ ගිහිල්ලා යනකොට එකතැනක පොඩි මේ ස්කබ්බැත් එක්කම ඉස්සරහින් තිබ්බ පොඩි ඕපන් එකක්. ඒ ඕපන් එක තියලා නැවත උන් එතන ඉස්සරහ පිළිදේ එතන අපි ඕපන් එකට බහින්න හදනකොටම පය කරා. පය කරනත් එක්කම නැවත අපි ලයින් එක එන්නම අපි ෆෝම් කළා. එතනින් නැවත ගැහුවා. ඊපස්සේ ඒ ගැහුවට පස්සේ තමයි එතන සම්පූර්ණම විනාශ වුනේ. ඉතිරි හිටපු ටික එතන 18ක් බොඩිස් තිබ්බා. බෞද්ධකුලම් දැවේ සිට කොටු කර කර ආ ත්‍රස්තවාදීන් 18 දෙනෙකුට 7 වන සිංහ රෙජිමෙන්තුවේ බටපිරිස් එකවර ප්‍රහාරය එල්ල කළ ස්ථානයයි මේ. මේ ස්ථානයේදී LTT ත්‍රස්තවාදීන් 18 දෙනෙකුගේ මලසිරු හමුදා බටපිරිස් පසුව සොයාගත්තා. මේ ඔබ දකින්නේ මියගිය එම LTT සමාජිකයින්ගේ මලසිරුයි. LTT සමාජිකයින්ගේ මලසිරුයි. මියගිය කොටි සමාජිකයින් අතර LTT කාන්තා බලකායේ සමාජිකාවන් 3 දෙනෙක්ද වුණා. මේ වන විට යුද හමුදාවේ 57 වන ශ්‍රේණාංකයේ බටපිරිස් මුලතිව් තුනුක්කායි ප්‍රදේශයේද බලය තහවුරු කරගෙන අවසන්. 57 වන ශ්‍රේණාංකයට කිලිනොච්චි නගර සීමාවට ඇතුල් වීමට ඇත්තේ තවත් කිලෝමීටර් 12ක පමණ දුරක්.